and මේව තමයි ගෙවන්න තියෙන deadlines. Annual estimation by දැන් මේ තුන මේ හතරම මිස් වෙලා තියෙන. Annual estimation එක කරන්න තිබ්බා අගෝස්තු 15. එතකොට ඒකත් එක්කම ගෙවන්න ඕනේ first quarter, second quarter, third quarter. So May 15 quarterly payment එක ගෙවුවා. May 1 annual balance එක and 30th November you file. Now ඒක ඉවර වෙනකන් ඉන්නේ 5 වෙනි අවුරුද්ද වැඩ පටන් ගන්න. 26/7 වලට තමන්ට තව වැඩ තියෙනවා. estimation එකක් දාන්න ඕනේ අගෝස්තු 5. and then quarterly payments happen. So මේව හිතන්න අවුරුදු පටන් ගන්නකොට estimation එකක් කරනවා. ඊළඟට ඒ estimation එක බලලා quarterly payments 4ක් ගෙවන්න තියෙනවා. අවුරුද්ද ඉවරුනාම අපි full calculate කරන ඇත්ත ගාන මොකක්ද? ඒකට එක්ක අපි actual amount එක 30th September වෙනකොට ගෙවනවා. එතකොට 7 deadlines හරිම ප්ලේසින්.